අද පොඩි වැඩක් පෙන්නන්න තමයි හැදුවේ මේ දැන් මං ඉන්නේ අපේ ගෙවල් ගාව තියෙන බයිසිකල් පාක් එක. මේ පොඩ්ඩයි මං ඔයාලට පෙන්නන්න ගමම්ම කියන්න විස්තරේ. මේ තමයි මේ බයිසිකල් පාක් එක හරියද? මේකේ තියෙනවා මෙන්න මේ බයිසිකලේ. මෙන්න මේ බයිසිකලේ. සානෙන් මෙතන යන හැම දවසම වගේ තියෙනවා ගොමිත් දාලා තියෙනවා ඒකට. මේ දැන් මෙතන මේ පාක් එකේ පළවෙනි පැය දෙකට අය කරන්නේ ඊට පස්සේ ඉඳලා හැම පැය 6කටම yen 100 ගානේ. ඒ කියන්නේ ලංකාවෙන් 200 ගානේ මේ සල්ලි ගන්නවා. අපි බලමු දැන් මේ බයිසිකලෙට ගන්න අයිතිකාරය ඇවිල්ලා මේක ගන්නව නම් එයා yen වලින් කොච්චර ගෙවන්න ඕනද කියලා. මේකේ අංකේ 9 කියන්නේ 109 හරිද? මෙතන මැෂින් එකේ ඒකේ අංකේ ගහුවම අපිට පෙන්නනවා කීයක් ගෙවන්න ඕනද කියලා. එකසිය 9 හරිද? 41,700ක් ගෙවන්න ඕනේ. 41,700ක් ගෙවන්න තිබ්බා. මේ සාමාන්‍ය මේ අලුතෙන් බයිසිකලයක් ගන්නවා නම් 12000කට වගේ ගන්න පුළුවන්. ඉතින් අර වගේ එකක් නම් මේ 41,700ක් කියන්නේ ඉතින් 50,000ක් එන්න 42,000යි කියුවා. අර බයිසිකලේ දැන් අයිතිකාරය ඇවිල්ලා ගන්නවා නම් ලංකාවේ මුදලින් ගෙවන්න ඕන 85,000ක් විතර. නියමයිනේ. ඔන්න ඉතින් බයිසිකලේ කතාව ඉවර වෙලා දැන් ගෙදරට යන්න වහිනවත් එක්ක අර මෙහෙ මං කලින් වීඩියෝ එකෙන් අපේ පන්සලේ තියෙනවා කියලා මේ පෙරහැරවල් අද හරියටම ඔන්න ඉතින් මේ පෙරහැර සෙට් වුණා. ඔන්න ඔක තමයි පෙරහැරේ ඉතින්. මේ දැන් මෙහි රස්නේ කාලේ ඉවර වෙලා සීත කාලෙට සමාන එන්නේ. වින්ටර් එක මාරු වෙනවා. මෙහි ඉතින් වින්ටර් මාරු වෙනකොට මෙයාලා මේ වගේ පෙරහැරවල් කරනවා. මේ අපේ ගෙදර ගාවිනු ගියා මේ එතනින් නම් ගියේ පොඩි ළමයි අර මල් මේක අර දැන් මේ පෙරහැරේ මුලින්ම කියපු එක විතරයි. මේ ඒකයි මේ බෙරෙත් ගියා. මම මේ ඒ වීඩියෝ එකක් දාන්නම්. සිකියුරිටි ගන්න අංකල්ලා ඉල්ල දැන් කතා කරා. හරිද වීඩියෝ එකක් ගන්න බැරනා. දැන් හෙට තියෙනවලු ලොකුම ෆෙස්ටිවල් එක මේකේ. එන අදයි හෙටයි දෙකේම දිනනවා. දැන් අර කලින් කරපු මේක ඔතර එකනේ. ඔතර කියන්නේ අදින්ජ එක ඒක අවුරුදු 2500ක් පරණයිලු. එහෙම තමයි ඉතින් කිව්වේ. ඒ වුණොත් දැන් මේ වීඩියෝ එක අද දානවා. ඒතකොට ඉතින් හෙට තියෙන එකේ වීඩියෝ එකත් ඔයාලට දාන්නම් අපි. ඉතින් පෙරහැර ගිහින් ඉවරයි. වෙන වීඩියෝ එකකින් මේ අර මම ඔයාලට කලින් දාන්නම් කිව්ව වීඩියෝ එක නම් මේ මං ගත්තේ ෆෝන් එකේ අනිත් පැත්තෙන් වීඩියෝ එක නිසා ඒක නම් දාන්න බැරි වේවි.
අලුත් වීඩියෝ එකකින් හම්බෙමු එහෙනම්.